Hello friends, welcome back to my video. So ඉතින් අදගෙන ආවේ ice කියන ගේම් එක. ඒ ice නෙවෙයි මචං, S දෙක ටිකෙන්. මේනේ ඒ ice මචං. ඕකේ ඉතින් මෙහෙමයි සීන් එක මචං. මම පොඩි ගොඩනැගිල්ලකට ආවා සල්ලි මලුවකක් ගන්න. මට නෙවෙයි මචං. පවුනේ මචං දුප්පත් අසරණ මිනිසුන්ට බෙදලා දෙන්න තමයි මම මේ රොබින් හුඩ්ගේ පොඩ කර කාර්ය කරා. ඒක තමයි උනේ මචං. ඉතින් මේ හොල්මනක් ඉන්නවා. අපේ රොබින් හුඩ්ගේ නෙවෙයි මචං. රොබින් හුඩ්ගේ යාළුවෙක්ගේ කියන්නේ රජෙක් හිටියේ මට මතක නෑ. ඒ කාලේ මචං ඒ රජාර මචං ඔෆිස් එකක් තිබිලා ඔෆිස් එකක්ද මොකද්ද මන් දන්නේ නෑ. ගියක් හරි මොකක් හරි ඔනෝම තිබිලා මචං. හරිද මට ඉතර විස්තර කිව්වේ නෑ. ඉතින් කිව්වා මම සල්ලි බලු වගේ තියෙනවා ඒක මේ අරගෙන ඉන්න කියලා ඉතින් ගොඩක් තියෙනවා මං කොතින් ඔච්චර ඔක්කොම ගේන්න බෑ. සාක්කුව මචං ඊට නෑනේ 20ක් ගේන්නම් ඉතින් ඒක නිසා තමයි මචං ආවේ. පොඩි හොල්මනක් ඉන්නවා මචං. ඒක පොඩි කියන්නේ අයක නැති ඔළුව ලොකු හොල්මනක්. කොහමද හොල්මනක් මචං ඔළුව ලොකුයි. හරිද මෙතර මේ හදියක් තිසිදන් මචං මගේ පොඩ කර ලෙඩක් අසනීපයා හිටියේ. තාමත් ලෙඩ වෙලා තමයි ඉන්නේ. තාමත් මේ අසනීපෙන් තමයි මේ වීඩියෝ එක ගිනාවේ ඉතින්. ඒකයි මචං ගේන්න බැරි වුණේ නැත්නම් හේතුවක් නෑ එහෙම. ඕකේ මචං. ඉතින් මට දැන් කමෙන්ට් උත් එනවා. ඉතින් ස්තුතියි. දාන කමෙන්ට් වලට වදින් බලන් ඉන්න එපා කට අරගෙන වීඩියෝ දිහා ලයික් කරන්න අනිවාර්යයෙන්ම ඉතින් සබ්ස්ක්‍රයිබ් නොකරපු කෙනා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් කමෙන්ට් එකක් දාන්න වඩා කැමති දෙයක් කිසි ප්‍රශ්නයක් නෑ මචං. කිසිම ප්‍රශ්නයක් නෑ. ඕකේ මචං කොල්මන උඩ. ඉතින් ඒකයි මම පල්ලහට ආවේ. ඉතින් මන් වැඩි ගේම් එක يعني කලින් ගැහුවා. ඉතින් අවුරුද්දට කලින් විතර ගිය අවුරුද්දේ ඔය තමයි මම මේ ගේම දාගත්තේ. උනාට ඩීට් කරා. ඉතින් එච්චර දැනුමක් නෑ ගේම් එක ගැන. චුට්ටක් මතකයි එච්චරයි. ඉතින් මම දැන් ඩවුන්ලෝඩ් ලින්ක් එහෙම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න පුළුවන්. ඒකින්ද ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක ඇති. කැමති නම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඕකේ මචං. ඕකේ ඕගොල්ලෝ ඉතින් මචං වීඩියෝ බලවලක් නෑ මචං. බලන්නත් ඕනේ. ඒක වෙනම කතාවක්. අනිවාර්යයෙන්ම මචං සබ්ස්ක්‍රයිබ් කරපල්ලා. අන්න ඔක තමයි ප්‍රශ්න. ඕගොල්ලෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්නේ නෑ මචං. මගේ views නම් සාමාන්‍යයෙන් වැඩි. සබ්ස්ක්‍රයිබ් මදි මචං. මදි. ඕකේ ඉතින් ඕගොල්ලෝ කැමති ගේම් දාන්න නෑ. එකෙක් නම් දැම්මා එක්කෙනෙක් දැම්මා. මම Play Store එකේ ගන්න සල්ලි ඕනේ. සල්ලි නම් අවුලකුත් නෑ. මං ඒක ෆ්‍රී ගන්න පුළුවන්. මේ ඇප් එකක් තියෙන උනාට මචං එක ඩවුන්ලෝඩ් කරලා ඕපන් වෙන එහෙන වෙලාවක් යනවා. මොකද මට මතක නැහැ ස්කූල් එකකද මොකද්ද හොල්මන් ගේම් එකක් මට මතක නැහැ මචං. දාගත්ත උනාට එහෙන වෙලා ගියා මචං ඕපන් කරන්න. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඇරුණ වැහුන්නේ නෑනේ. අන්න හරි ඕකේ මචං. හොල්මන කෑ ගහනවනේ. ඒක තමයි ලෙඩි. S5කුත් තියෙනවා. ඕන එක බලමු. ඒකේ ඉතින් පාස්නේ දැන් 15 ඉන්නවා. මෙච්චර 15 මචං ගන්න නෑ වැඩි. ඕන මැද තට්ටුවේ නම් ඔය ලොකු නෑ. ඇතර පොඩි ඉන්නේ මචං. පින්න 15. ඕකේ ඕකේ මචං. ඉතින් එයා ගිහිල්ලා ඉන්නේ පාඩි පෙළ ගාවට. ඉතින් අපිත් යන්න ඕනේ පැත්තට තමයි. අපි පාඩි පෙළ ගාවදී බලමු. අහදාලා බලමු. ආපුවත් දාලා බලමු මචං. හරි මම තට්ටුවට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මං කල්ලා යමු මචං. දැන් මම තට්ටු වෙච්ච දැක් චෙක් කරන්න දෙන්නේ නෑනේ. කොහොම හරි මචං උඩට එන්නත් පුළුවන්. ඕකේ friends. ඕකේ හරි. ඕකේ මචං. කැමත් තමයි ටොයිලට් එකත් බලමු. වෙලාවකට මේ කමෙන්ට් එකේ තියෙනවා. ඇයි දන්නේ? ඒව දැල්ලානේ මට. මං ආයේ සල්ලි මොනුත් තව 5යි ඕනේ. ඕකේ friends. හරි 16යි 17යි තව 3යි ඕනේ. හැකුත් හම්බුණා. ඕකේ තව තැන නැද්ද? ඕකේ මචං 18යි තව 2යි ඕනේ. අයියෝ මොකද්ද මම මේ දොරවල් නිතරම කියන්න බැරුණා. ඉතින් මචං මේ දොරවල් වලින් හොල්මනට ඇතුළට එන්න බෑ. එලේ තමයි ඉන්නේ පොඩි වාසියක් තියෙන එක තමයි. ඕකේ ඔය වගේ මචං ලයිට් එහෙම ගහනවා හොල්මන එනකොට. කියන්න බැරුණානේ ඉතින් ඕවා
නැහැක් ආවා. ඕකේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් කෙනෙක් දාලා තිබ්බා ගේම් ප්ලේ වෙනකොට ෆුල් ගේම් ප්ලේ කියලා දාන්න කියලා ටයිටල් එකට. ඉතින් යාට බොහොම ඒ කියන්නේ ස්තුතියි මචං යාට. මං ඉතින් කොහෙදී ගේම් ප්ලේ කියලා දැම්මා. ඉතින් අවුලක් නැහැ. ඉතින් ඕගොල්ලෝ කැමති නිසා මම ෆුල් ගේම් ප්ලේ කියලා දාන්න. ඉතින් කමෙන්ට් දාපු කෙනාට thank you. Okay friends, මෙතනට ලයිමු. බාතු මිකී එම්ගොත් කරන්න බෑ. බලන්න වතුරත් කපලා ඔක්කොම කපලා ලයිට් එකත් මචං ලයිට් උත් ඔෆ්. ඒ වුණාට ලයිට් එක ඇහෙන. අඩෝ ස්විච් එකක් තියෙනවා. අඩෝ ගිනි පයින්නවා කියමු. ගිනි පැන්නට මචං මේ ලයිට් එක ඇහෙනවනේ. ලයිට් උත් නෑ. ලයිට් එකත් හැබැයි ගහන. ඔය සමාජ දෙයන ප්‍රශ්න අපි මේ පැත්තට යමු. ඕ තමල් දැයෝ වෙන මලු දෙකයි. අපි මේ පැත්තට යමු. මේ පැත්තෙන් අනිවාර්යයෙන්ම දෙයක් තියෙන්න ඕනේ. ඔය තියෙන එකක් හම්බුණා. තව එකක් ඉතින් මේක තමයි අනිවාර්යෙන් ඇත්තේ. එතන එකට වඩා තියෙන කොහම. ගේම් මචං හතරක්ම තියෙන අපි එකක් ගමු. සාක්කු ඉන්නේ නෑනේ මචං. අන්න ඔක දෙන ප්‍රශ්නේ. ඕකේ ඉතින් අපි මේවා දුප්පත් මිනිසුන්ට බෙදලා දෙනවා. අන්නේමයි මචං අපි සමාජ සේවයට බරයි. ඕකේ ඉතින් දැන් තියෙනවා ටෙලිපෝට් එකක්. ඕකේ අපි ටෙලිපෝට් වුණා. කොහෙට හරි මද තට්ටුවට ආවේ. අපි ගේම් එක පටන් ගත්තනට. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් කොල්ලෝ දැන් ඔඩ පැල්ලට තමයි තියෙන්නේ. ඕකේ මචං එහෙනම් කොල්ලෝ අපි ගියා.